බිස්කට් නැහැ. That's so sweet. Been quiet up until that point in the over. Boundary finally comes. Yeah, this is vintage Virat Kohli, not letting Mitchell Santner settle at all. මේ මොකෝ තත්වේ Boundary finally comes. ස්ට්‍රැටජිස් හොඳ හන්දා අන්තිම මොහොතේ උඩට එන්න පුළුවන්. Until that point in the over. මොකද්ද Finally comes. රාජස්ථාන් රොයල් ඒගොල්ලන්ගේ තමයි ස්ට්‍රැටජිස් හොඳම. අන්තිම මොහොතේ උඩට එන්න පුළුවන්. ක්‍රිකට් ඉටි ගෙඩියක් නෙමේ මිනිස්සු මං ඇහුවේ බෝනස් කවද්ද බෝනස් දෙනවා කියන එක නියමයක් නෙමෙයිනේ. බෝනස් දෙනවද නැද්ද කියලා දැනගන්න ලැබෙන්නේ ඉතින් බෝනස් දුන්නාම තමයි. දැන් බෝනස් නැතුව කොහොමද මේ ගෙදර අලුත් අවුරුද්දට අලුත් කරන්නේ දැන් මොනවද මේ ගෙදර අලුත් කරන්න තියෙන්නේ? මේ මුළු ගෙදරම පේන්ට් කරන්න ඕනේ බෙඩ් ෂීට් අලුතින් දාන්න ඕනේ අර කිචන් එකේ මට අවශ්‍ය බඩු ගොඩාක් තියෙනවනේ ගන්න වැදගත්ම දේ තමයි උඩ ලයිට් එක දාගන්න ඕනේ ඒක නම් කවුරු හරි බාස් කෙනෙක් හොයාගන්න වෙන්නේ. මොකක්ද අනේ මෙච්චර පොඩි වැඩක්වත් කරන්න බැද වඩ ඔච්චර උසට ඉඳලා බාස්ලට නිකන් සල්ලි දෙන්න ඕනේ නැහැ ඔයා කරන්න අපිට ඔය කරන්ට් වයර් ඇදගෙන දඟලන්න පුළුවන් දන්නේ. දඟලන්න දෙයක් නැහැ මෙතනින් මෙතෙන්ට වයර් එක අදින්න මෙතනින් මෙතෙන්ට වයර් එක අදින්න ලයිට් එක හයි කරන්න එච්චරයි දෙලා කොහා අඩනකොට සිදුවන විශේෂ සිදුවීම් දෙකක් ලියන්න කිව්වා. ඕම ගිහිල්ලා අම්මෙන් අහන්න. එයා කියයි දෙකට 200ක්. යන්නේ. තාත්තා කතා කරා. මොකද කියන්නේ අපි කවද්ද එන්නේ කියලා. මේ පාර අවුරුද්දට අපි කලින් ගිහිල්ලෙමු ඒක නම් හොඳයි. මේ පාරවත් අයියලා එන්නේ නැති වෙයිද තාත්තත් ඇහුවම අනේ මන්ද. අයියා නම් එන්න කැමති නෑනට ඉතින් ගම ඇලර්ජික් නේ මේ ඒක නෙමෙයි ඔයා මේ දවස් ටිකේ මට උදව් කරන්න ඕනේ හරිද ඔෆිස් එකේ වැඩ විතරක්ම කර කර ඉඳලා හරියන්නේ නැහැ ඇයි දැන් මං ඔයාලට උදව් කරන්නේ නැද්ද? කරනවානේ මං කියන්නේ ගෙවල් අස් කරන්න ඕනේ මිදුල හදන්න ඕනේ හරි කර්ටන් දාන්න ඕනේ එතකොට අර කුසියේ කැඩිච්ච තැන් තියෙනවා ඒව හදා ගන්න ඕනේ අර තාප්පේ සුද්ධ කරලා ඒකට තින්ත ගන්න ඕනේ අයියෝ තව දවස් කීයද බලන්නකො අවුරුද්දට මට බය අවුරුද්දට කලින් මේ වැඩ ටික ඉවර කරගන්න පුළුවන් වේද කියලා. චාපා අලුත් අවුරුද්ද කියන්නේ හැමෝගෙම ස්ට්‍රෙස් නැති කරගෙන සතුටෙන් ගෙවන කාලයක්. අලුත් අවුරුද්දට මේ හැම දේවල්ම අලුත් වෙන්න ඕන තමයි. හැබැයි ඒක කරගන්න බැරි වුණා කියලා ස්ට්‍රෙස් වෙන එක අපරාධي. තේරුණාද? දැන් ඔය අවුරුද්දට කරන්න හිතන් ඉන්න දේවල් අවුරුද්දට කලින් කරගන්න බැරි වුණා කියලා අවුරුද්ද නරක වෙන්නේ නැහැ. අවුරුද්ද තියෙන්නේ අපේ හිතේ. කවද්ද තාත්තා අපි සීයලේ ගෙදර යන්නේ? අපි ලබන සතිය යනවා. මේ අවුරුද්දේවත් මිනිදු අයියලා ඉද දන්නේ. බලමුකෝ පුතේ. දැන් පුතා ගිහලා නිදා ගන්නකෝ. Good night. Good night. Dada, ඉවරද? ඉවරද කියලා බලන්න ඉතින් මේක ඔන් කරලා තමයි. මොකක්ද අනේ? වයර් එකක් ඇදලා ලයිට් එකක් දාගන්න ඔයාට ඔච්චර අමාරුද? පොඩ්ඩක් කට වහගෙන හිටියනම් මේ වැඩේ ඉවර කරගන්න පුළුවන් වෙයි ඈ. මං කට වහන් හිටියනම් කරයි ඔච්චරවත්. මේ පාරවත් අලුත් අවුරුද්දට අපේ ගෙදර යන්නේ නැද්ද?
ඇයි යන්නේ ඔයාට මතක නැද්ද? 11 12 13 14 15 ඔෆිස් එකේ ට්‍රිප් එක. ඒක ගිහින් ඇවිත් තමයි අනිත් දේවල් ගැන බලන්න වෙන්නේ. ඩැඩා අර කුමුදුනේ යාට ඕන විදිහට ට්‍රිප් එක ප්ලෑන් කරලා. එයා කියනවා බොසාට නුවර ලියන් කියලා. මම කිව්වා කුමුදිනීට ඕන විදිහට ට්‍රිප් එක ප්ලෑන් කරනවා නම් අපේ සෙක්ෂන් එකම එන්නේ නැහැ කියලා. මම බොසාට කිව්වා යාලයන් කියලා. බොසා කැමති වුණා. අනේ මම නම් කැමති නෑනේ. ඔය නුවරලි ගිහිල්ලා සීතලේ කාමර රසවල වලට වෙලා ඉන්න. නිවාඩු අපරාධනේ. කෑනෝ ගහ ගිහිල්ලා අර කෙරෝලේ ෆියුස් එක ඔන් කරනවා. හරිද? මහත්තයාද ඒක හැදුවේ? මේ මොකද වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ. මහත්තයෝ මං අවුරුදු 35ක් මේ රස්සාව කරන්න පටන් ගත්තා. ඒ අවුරුදු 35ටම මේ වගේ බරපතල කේසයක් ඇවිල්ලා නැහැ. මහත්තයා කොහොමද එහෙ කියන්නේ? මමනේ දන්නේ වැඩේ බරපතලකම. මුළු ගේම ආපහු වයිරින් කරන්න වෙලා තියෙන්නේ. අඩුම ගානේ දවස් 10ක්වත් යයි. දවස් 10ක්? ඔව්. ඉතින් අඩුව නම් බෑ. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මං හෙටේ ඉඳලා සිංහල අවුරුද්දට නිවාඩු. අවුරුද්දෙන් පස්සේ තමයි වැඩේට අත ගන්න වෙන්නේ. එතකොට දවස් 20ක් විතර අපිට කලුවරේ ඉන්න වෙනවනේ. ඔය ඉතින් කරන්න දෙයක් නැහැ. ඕක තමයි නෝනා කියන්නේ බල්ලාගේ වැඩේ බූරුවා කරන්න ගියාම ඔයගේ දේවල් සිද්ධ වෙනවා. ඇත්තම කවුද මේක හැදුවේ? මෙයා තමයි ඔක හැදුවේ. ඔය දැන් උටින් නෑ කියන්නේ ඔය. නෑ කියනව නෙවෙයි. මේ ඊයරෑ මෙයා ඔක හදන්න ගිහිල්ලා මෙයාට කරන්ට් එක වැදුනා. ඒ වෙලාවේ ඉඳන් පොඩි ගැස්මක් එනවා. මේ ડોක්ටර් කිව්වා සතියක් විතර යනකොට හරියයි කියලා. අනේ සමාවෙන්න ඕනේ ඉතින්. මං ඉතින් ඒක දැනගෙන හිටියේ නෑනේ. හරි. දැන් මම බූරුවගේ වැඩේ කරන්නේ. දැන් ඔහේ බල්ලගේ වැඩේ කරන්න කොච්චර කාලයක් ඇයිද? මට මේක ඉක්මනට ඕනේ එකයි. හරි. මෙහෙම කරමු. මේ ඉන්නේ මගේ හොඳම ගෝලයා. තව මේ වගේ 3 දෙනෙක් ඉන්නවා. මම උන් සෙට් එක දාලා වැඩේ කරලා දෙන්නම්. හැබැයි ඉතින් ප්‍රශ්නෙකට තියෙන්නේ මුන් සිංහල අවුරුද්දට ගෙදර යනක නවත්තලා මට ළඟ තියාගන්න වෙනවා. ඒකට වැඩිපුර ගාණක් ගෙවන්න වෙනවා. අනේ බෑ කියනවනේ. ආනේ සමාවෙන්න. හරි. අපි එන කොහොම හරි දවස් 10න් කරන්න. යා. දැන් හරිනේ. මං කිව්වා කවුරු හරි වැඩ දන්න කෙනෙක් ගෙනල්ලා ඔය වැඩේ කරගමු කියලා. කෑ ගහන්න එපා. දවස් 5ම අපි ගෙදර නෑනේ. කට්ට කන්න තියෙන දවස් 5යි. හෙලෝ. හරි. මොකෝ? බොස්ගේ සීයා මැරිලාලු. ට්‍රිප් එක කැන්සල්. නියමයි. කලුවරේ ඉටිපන්දම් ගහගෙන අවුරුදු කමු. දෙම ඇවිල්ලා. ඉතින් මාව තාත්තේ වෙලා විතරු ඉන්නේ. තාම කැවිලි කැදුවෙත් නෑ. පන්තිේ පොඩි පුතාලා හරක් වෙලායි කියලා. ෂෙවින්ගේ පන්තිත් නිවාඩුනේ තාත්තේ. අපි දෙන්නටත් නිවාඩු.
ඉතින් අපි හිතුවා මේ පාර කලින්ම අවුරුද්දට ගෙදරමු කියලා. ඒක කොච්චර එකක්ද පොඩි පුතේ? ඒකටත් එක්ක ලොකු පුතා. හරි හරි. ගිහින් තේ ටික අරගෙන එන්නකෝ හාමිනේ. ලොකු පුතා? මං හිතුවා අයියලා මේ අවුරුදු ට්‍රිප් එක ගියා කියලා. මෙච්චර කලින් එන්න නෙමෙයි හිටියේ. මාර වැඩේ නෙවුනේ. ඇතුළට ගිහිල්ලා කතා කරමුකෝ. යා. ලයිට් ටික අරන් එන්න. ගෙදර කරන්ට් එක නැති වෙච්ච කතාවයි ට්‍රිප් එක කැන්සල් වුණ කතාවයි මේගොල්ලන්ට කියනවා එහෙම නෙවෙයි. නැත්තම් හිතයි අපි ඒ නිසාව කියලා. ඉතින් අපි ඒ නිසානේ ආවේ. ඉතින් කොහොමද ලොකු පුතේ? හොඳින් ඉන්නදා? මේ මොකද ලොකු පුතේ අර උනේ කිව්වේ? මේ මෙයාගේ විහිළුවනේ විහිළු කරන්න එපා. මං නම් හීනකින්වත් හිතුවේ නැහැ මේ සිංහල අවුරුද්දටවත් ලොකු පුතා ගෙදරේ කියලා. අක්කට ඉතින් මේ වෙදේක හරියන්නෙත් නෑනේ. ඒක නම් ඉතින් එහෙම තමයි. ලයිෆ් එක එන්ජොයි කරන්න ඕනේ. මේ පාර අපි සතියක්ම ඉන්නවා මෙහෙ. පොඩි චේන්ජ් එකකුත් තියන්න එපයි ලයිෆ් එකේ නේද? එතකොට අම්මේ ඒ දවස් තුනක් කලුවරේ ඉන්න වෙන්නේ. මේ පුතා ගිය සෙල්ලම් කරන්නකෝ. ආවේ ඒකටනේ මේ. මේ මොකද්ද පුතේ කලුවරේ ඉන්න කතාව? පුතාගේ මේ ඉස්කෝලේ කරන්ට් එක මේ අවුලක් වෙලා. ඉතින් මුළු ඉස්කෝලේටම කරන්ට් එක නැහැ තාත්තේ. අප්පච්චි ඊමක් වෙලයි. මේ පන්ති කාමරේක ලයිට් එකක් හයි කරන්න ඕන වෙලා. තියෙන කුම්මයිකමට කීයක් හරි මිනිස්සුයෙකුට දෙන්න වෙයි කියලා ප්‍රින්සිපල්ගේ කීමට මේ වයිස් ප්‍රින්සිපල් ලයිට් එක හයි කරන්න කිව්ලා. ඒ මිනිස්සට කරන්ට් එක වැදිලා මුළු ඉස්කෝලේම කරන්ට් එක නැහැ. මේ ලොකු පුතා මොකද ඔය බෙල්ල හොල්ලන්නේ? මම දැන් කීප විටක්ම බලාගෙන හිටියේ. කරන්ට් මේ දවස්වල මේ IPL නේ තාත්තේ. ටීවී එක ඉස්සරහින් ඉඳගෙන මේ අක්ක දිගට ඒක බැලුවානේ. මේ ඒකේ ගාන ගහිල්ලට බෙල්ල එහෙම කර කර බලන්න ගිහිල්ලා දැන් පොඩි ගැසිල්ලක් ඇවිල්ලා. වෙද මහත්තයාගෙන් ගෙනාපු මේ හොඳ තෙල් වර්ගයක් තියෙනවා. අපි ඒක ගාලා අත ගාමුකෝ. එකපාරින් ඕක හොඳ වෙලා යයි. හරි. ඒක පස්සේ කරගන්න බැරි ඈ. හාමිනේ ඉස්සෙල්ලාම අපිට තේ ටිකක් හදමුකෝ. තාම කැවිලි හදන්න පටන් ගත්තෙත් නැහැ. මේ අවුරුද්දට හාමිනේට ලේලිලා දෙන්නත් එක්කම කොණ්ඩ කැවුම් හදන්න බැරිය. අම්මේ තේග්ග අමතක වෙලා කාරේ. කොහා කෑ ගහලා කියන්නේ අවුරුදු වෙනවා කියලා විතරක්ම නෙමෙයි හැමෝම ගෙදරත් එනවා කියලායි. මේ පාරත් හැම ගෙදරකටම අවුරුදු අරන් යන අවුරුද්දේ සුබ රසය මංචි. සේකර මං හාමිනේට කිව්වේ පරණ යාළුවෙක් අවුරුද්දට එනවා කිව්වා කියලා.
සුබ අලුත් අවුරුද්දක් වේවා. එසේම වේවා එසේම වේවා. සේකර ආවේ හොඳම දවසේ. අද අපේ පවුලේ හැමෝම ඉන්නවා. මේ සේකර අපි දෙන්න කාලෙකට කලින් එකට වැඩ කළා. හොඳ ඉලෙක්ට්‍රීෂියන්. කාලෙකට පස්සේ සේකර කෝල් කරලා මට කිව්වා දෙනවයි කියලා. මං කිව්වා ඔන්න මේ පාර සිංහල අවුරුද්දට අනිවාර්යයෙන්ම මං ගජනායක මහත්තයා බලලා යන්නේ නෝයි කියලා. සේකර මේ ඉන්නේ මගේ පොඩි පුතා. මෙයාගේ නෝනා. මේ මගේ ලොකු පුතා. මෙයාගේ නෝනා.